කඳුරගින්න ගිය තාරුණ්‍යයට මුහුණ දෙන්න සිද්ධ වෙන අත්දැකීම් සමුදායක්. කොහොමද මේ නොසිතූ ඇමතුම කතාව ලියවෙන්නේ? කතාව ලියවෙන ඇතරම ගැන මගේ හිතේ ඇඳිච්ච පොඩි කන්සෙප් එකක් තිබුණා. කියන්නේ මේ විදිහට පොඩි හොර නිර්මාණයක් කරන්න ඕනේ. හොර ජෙනරයකට අදාළ නිර්මාණයක් කරන්න ඕනේ කියන එක. එතකොට ඒකට සමගාමී විදිහට ලියවෙන්න මේ විදිහට හයිකින් එකක් අරගෙන අපි දැකලා තියෙනවා. මෙම හයිකින් එකක් ගිහිල්ලා ඒගොල්ලන්ට ප්‍රශ්න ඇති වෙන එහෙම කතාවක් දැකලා තියෙනවා. ඒකට ඒක ශ්‍රී ලංකාවේ නිර්මාණයක් වුණාට පස්සේ අපේ සංස්කෘතිය අපේ පරණ දේවල් සංස්කෘතිකාංග සහ අලුත් පරපුරේ කට්ටියගේ සම්මිශ්‍රණයක් එක්ක කරොත් හොඳයි කියන අදහස මට ආවා. එතකොට ඒකට සරිලන විදිහට තමයි මම මේ කතාව ලිව්වේ. ඇත්තටම මේ වගේ හොරර් සීරීස් එකක් කරන එක අමාරුයිද? හොරර් සීරීස් එකක් කරන එක අමාරුද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒක අපි ඒකේ අවුට්පුට් එක ගන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියලා තීරණය කරන වෙලාවට. අපිට පුළුවන් හරිම සරල විදිහට සම්ප්‍රදානුකූල විදිහට බොහොම කෙටියෙන් මිනිසුන්ටත් ඉතාම ඉක්මනින් තේරෙන විදිහට නිර්මාණයක් කරලා එළි දක්වන්න. හැබැයි ඊට එහා දෙයක් කියන්නේ මේක ඇතුලේ තියෙන විෂුවල් ක්වොලිටි එකේ ඉඳන් මේ කතාවේ තියෙන කන්සෙප්ට් එකේ තියෙන බර ඉඳන් මිනිසුන්ට දැනෙන දේ ඉඳන් කතාබහට ලක් වෙන නිර්මාණයක්. කමෙන්ට් සෙක්ෂන් එකක හෝ යම් අදහස් මිනිස්සු කතා වෙන තැනක හෝ අදහස් දක්වන විදිහට ප්‍රශ්න නගන විදිහට මේ මොකද මචං මේ උනේ කියන ප්‍රශ්නේ එතකොට ඊළඟට මොකක් වෙයිද කියන එක පොඩි කතිකාවක් ඇති වෙන්න මට්ටමට කරන නිර්මාණයක් වුණොත් ඒක අනිවාර්යයෙන්ම ඉතාම අමාරු වැඩක් සහ බැරෑරුම් වැඩක්. මම පළවෙනියටම කරේ මගේ ස්ක්‍රිප්ට් එක මම ටයිප් කරලා ඉවර වෙලා ඒක මම ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරපු එක. ඒකට මට කාලයක් ගත වෙනවා. මම කාලය අරගෙන වැඩ කරන මිනිස්සෙක් හින්දා මට ඒක ලොකු ප්‍රශ්නයක් උනේ නෑ. ඉංග්‍රීසියට පරිවර්තනය කරපු හේතුව මට ඕනේ වුණා මගේ හිතේ තියෙන දර්ශන ඒ රූපරාමු සහ ඒ දර්ශන කොහොමද චලනය වෙන්නේ? එහෙම නැත්නම් ඒ වීඩියෝ ක්ලිප්ස් කොහොමද මම දකින්නේ කියලා. ඒකේ ෂොට්ස් කොහොමද මම දකින්නේ? ලයිට් කොහොමද දකින්නේ කියන එක කලින්ම දැනගන්න මගේ ටීම් එකත් එක්ක කතා කරන්න කලින්. ඒ හින්දා මම පාවිච්චි කරා AI. AI එක යූස් කරලා මට අවශ්‍ය ප්‍රොම්ප්ට් එක දීලා මම ස්ක්‍රිප්ට් එකේ කොටසින් කොටස ජෙනරේට් කරගත්තා. ඔයගලන්ට රිලීස් කරන වෙලාවල් වලට මම එක ඔයගලන්ට behind the scenes වගේ දේවල් how we did this කියන දේවල් ඒ කියන්නේ අපි රිලීස් කරන වෙලාවකට දැනගන්න පුළුවන් වෙයි. ඒ මාස ගානකට කලින් මම ජෙනරේට් කරපු සීන්ස් මම ජෙනරේට් කරපු කැරක්ටර්ස් මගේ හිතේ ඉන්න කැරක්ටර්ස් මම ජෙනරේට් කරා. ක්‍රූ එකෙන් ලැබුණ සපෝට් එක කොහොමද? මේ වෙලාවේ මතක් කරන්න කවුරු හරි ඉන්නවද? අනිවාර්යයෙන්ම ක්‍රූ එක කියන්නේ අපේ තිරේ පිටිපස්සේ කට්ටිය. මාත් එක්කලා මම ස්ක්‍රිප්ට් එක ලියලා ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එක ලියලා ඒක ක්‍රියේටිව් කරන්න ලබා දෙන අපේ දැන් මෙතන මේ වෙලාවේ අපේ ක්‍රූ එකත් එක්ක නැති ඉන්ටරැක්ට් වෙන කෙනෙක් ඉන්නවා. අපි විශේෂයෙන් මතක් කරන්නේ මගේ ක්‍රියේටිව් ඩිරෙක්ටර් මනුකත් එක්කම අපේ ක්‍රියේටිව් එකේ ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් රිෂ්වා අපි මතක් කරන්න ඕනේ. මොකද ඒ දෙන්න තමයි මේකේ සීන්ස් දැන් මම ඉල්ලන සීන්ස් මම ජෙනරේට් කරන සීන්ස් මම දකින රූපරාමුව මම දගේ අදහස ඒගොල්ලෝ තමයි ප්‍රැක්ටිකලි මේ ෂූට් එකේදී ප්‍රැක්ටිකලි අපේ ලොකු ක්‍රූ එකත් එක්ක අපේ වැඩ කරන ප්‍රොඩක්ෂන් ක්‍රූ එකත් එක්ක බිල්ඩ් කරන්නේ ඇක්චුවල් ෆ්‍රේම් එක. එතකොට ඒ ෆ්‍රේම් එක ඇතුළේදී මට ප්‍රොඩක්ෂන් එකේදී අපි එහෙම නැත්නම් ෂූට් එකේදී වැඩ කරපු අපේ කැමරාමන්ලාගේ කැමරා ඇසිස්ටන්ට්ලාගේ ලයිටින් කට්ටියගේ හැමෝගෙම ඉන්න පෝස්ට් ප්‍රොඩක්ෂන් එක එතකොට මියුසික් පැත්ත ඔය හැමදේම වෙනකන් ඉන්න කට්ටිය ආදරෙන් මතක් කරන්න මේ වෙලාවේ අනිවාර්යයෙන්ම උමනයි. මම මෙහෙම අහන්න කැමතියි. සීසන් 2 එකේදී රාමිලා පහු වෙනවද? ඒක සීසන් 2 එකේදීම බලාගමු කියලා කියන මමත් කැමතියි. නොසිතූ ඇමතුම